දැන් හිතාන ඉන්නේ ඊශ්‍රායෙල් වල තියෙන මිසයිල් ආරක්ෂණ පද්ධතියනේ පුතේ හොඳම එක කියලා. අයන් ඩ්‍රෝම් එක ගැනනේ කතා බහ කරලා තියෙන ෆිසික්ස් තියෙන ඉතින් එතන. හරි. හැබැයි ඒකට වඩා UAE වල දන්නෙත් නැතුව ඇත සමහර වෙලාවට මේ පාර ඉරානය විසින් වැඩියෙන්ම පහර දීලා තියෙන රට මොකක්ද? හරි. UAE එක්සත් අරාබි එමිරාජ්‍ය කියලා කියන්නේ. සරලව කිව්වොත් ඔයාලා ඩුබායි කියලා කියන්නේ. හරි. එක්සත් අරාබි එමිරාජ්‍ය රට තමයි වැඩිපුරම පහර දීලා තියෙන්නේ. ඒකට හේතුව තමයි හරි එකක් තමයි මොකද්ද? ඉරානෙට කෙලින්ම මූදෙන් අනිත් පැත්තේ තියෙන්නේ. හරි. ඔය UAE. බල කියන්නේ ඉරානය ඊශ්‍රායෙල් වලට ගහනවට වඩා වැඩි මිසයිල් ප්‍රමාණයක් ගහලා තියෙනවා UAE වලට. හැබැයි පුතේ උන්ගේ රටේ තියෙන විශේෂත්වය තමයි යුද්ධයක් තිබෙන්නේ නැතත් මාර ඩිෆෙන්ස් සිස්ටම් එකක් හදලා තියෙනවා. ඒකත් එක්ක පුතේ පතිත වෙච්ච ප්‍රමාණය සාපේක්ෂව ගොඩාක් අඩුයි. හරි අපිට ගොඩාක් කැෂුවලිටිස් ඩුබායි වලින් වාර්තා වෙන්නේ නැහැ නේ UAE වලින් වාර්තා වෙන අඩුයිනේ. ඒත් වාර්තා වුණේ නැත්තේ නෑ. හරි උනාට වැඩි ප්‍රමාණයක් පුතේ යාලට ගහලා තියෙනවා. හරි UAE කියන්නේ දැන් ඔය ඩුබායි කියලා කියන්නේ පුතේ පට්ටම රටක්නේ පට්ටම මේ කොටසක්නේ. හැබැයි ඩුබායි වල තෙල් නැහැ. ඔයාලා දන්නවද? හරි ඩුබායි වල තෙල් නැහැ. ඒ වෙනුවට තියෙනවා අබුඩාබි කියලා අහලා. ඉතින් අබුඩාබි වල තෙල් තියෙනවා. ඩුබායි වල තෙල් නැති වුණත් ලෝකේ හබ් එකක් බවට පත් වෙලා තියෙන පුතේ ඒ රටේ පාලකයන්ගේ තීරණයින්ලා. එහෙනම් පට්ට ඔය ෂේක් කියලා කියනවා. ඒ ෂේක්ලා මාර ඩිසිෂන්ස් අරගෙන තියෙනවා. හරි ටැක්ස් ෆ්‍රී වෙලා ඉන්වෙස්ට්මන්ට්ස් කරලා හරි ලෝකේ සාමාන්‍යයෙන් මුද්දම සල්ලිකාරයෝ ගොඩාක් අය ඉන්වෙස්ට් කරන තැනක් තමයි පුතේ ඩුබායි කියලා කියන්නේ. ඒක මාරම මේ ක්වොලිටි මේකක්. ඉතින් ඒකට උනත් තාම අර කිසිම මහ ලොකු දැනෙන හානියක් වෙලා නැහැ.